ෂැඩෝ බැටරි සීරීස් එකයි. ඔබ charge කරේ නැද්ද? ටක් ගාලා ගහමු. ඒකටම try කරලා බලන්න දියාගල කවුරුත් දන්න තැන. ඉතින් දැනත් ලක් ඇන්ටික් සීන් එක තියෙන්නේ නේද? පරිප්පු අනිවාර්යෙන් නැත්නම් වැඩකුත් නැහැ. Hi guys, welcome to our YouTube channel. කෑවද බං අපේ YouTube channel එක වල සාදරයෙන් පිළිගන්නවා. චත්තා. අපි අද කොහෙන්ද කෑමක් ගෙනාවේ? සම්පා ඉතින් මේ දවස්වල ඉතින් chicken rice උයි අර නම් මනම් ජාති ටික කනවනේ තෙල් ජාති ටික. ඉතින් අපිට යෙදුනා rice and curry series එකක් ඔයගොල්ලන්ට ගේන්න. ඉතින් ඔන්න අද වැඩේ පටන් ගන්නවා. මේක ගත්තේ සම්පා කරවනැල්ල නගරයෙන්. කරවනැල්ල නගරයෙන්. නම කියන්නේ මොකද හොටෙල් එක? නම දියාගල. සුපිරි හොටෙල් එකක්. දියාගලෙන් තමයි ගත්තේ. ඉතින් හොටෙල් එක නම් හොඳයි. ඇත්තටම අපිත් කාලා තියෙනවා. කෑම එක හොඳයි කියලා දැන් බලමු. ඔව් මේක තියෙන්නේ chicken rice and curry එකක්. ඉතින් guys අපි බලමු මේක කොහොමද කියලා. ඔව්. guys අපි බලමු මේක කොච්චරක් තියනවද කියලා. සම්පා මේකේ ග්‍රෑම් 687ක් තියෙනවා. අර guys අපි start කරන්නේ වතුර වලින් වල දන්නවද? බස බිස බොන්න එපා. වතුර තමයි බොන්න ඕනේ හැමදාම කියනවා. right සම්පා ඉතින් ඊ අතරේ මම මේක බලනවා. සම්පා මේක ලියන්න කොහොමද කියලා බලන්න. බලමු පුටේ බලමු. බලමු guys ඔන්න අපි කෑම එක ලියන්න යන්නේ. කෑම එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පැකින් එක හොඳයි සාමාන්‍යයෙන් අර සුදු කොලයක දාලා. පැත්තකම පපඩම් කෑලි දෙකක් තියෙනවා guys. සම්පා දිගාරෙමු. ඔන්න ඔහම තමයි guys මේකේ තියෙන view එක. දැන් මේකේ ගාණ ඇවිල්ලා රුපියල් 400යි. 400ද? මේක 400යි. බජට් නේද? චිකන් එකක් සාමාන්‍යයෙන් 400ක් කියන්නේ සාමාන්‍යයෙන් 500ක ඔය අතර. අතරනේ යන්නේ. ගයිස් ඉතින් අපිට තියෙනවා. මේක ක්ලෝස් අප් එකක් බලමු. සම්බන්ධ මේ කෑම එකේ තියෙන ටික අපි බලමු. අපිට දීලා තියෙනවා කැරට් එකක්, කැරට් කරි එකක් තියෙනවා. දල්ලුමක් තියෙනවා. සුපුරුදු පරිප්පු වේවි. සුපුරුදු පරිප්පු එක තියෙනවා. අනිවාර්යෙන් මේක නැත්තම් වැඩකුත් නැහැ. ඒ චිකන් කෑල්ල තියෙනවා මෙන්න මේ විදිහට. කෑල්ලක් තියෙනවා ටික පොඩි වගේ හැබැයි ඒක නා. ඔය ටික තමයි සහ පපඩම් කෑලි දෙකක් තියෙනවා. අපි බලමු සම්පා ඉස්සෙල්ලා මේ වෙන වෙනම කොහොමද කියලා ටේස්ට් එක මේ වේ. කැරට් පොඩ්ඩක් කොහොමද? right chef pirati පරිප්පුවත් තරට තියෙනවා. කුරේන මැල්ලුමක් තියෙනවා. මුකුණු වෙන වැල්ලුමක් තියෙනවා නේ. අපඩන් ඉතින් රහ කියන්න දෙයක් නැහැ නේ guys. ඉතින් කල්ලපට කල් බලමු. වරදන්න. අපි guys ඉතින් කාලා බලමු. කාලා බලමු guys අපි හොඳ කඩක් කාලා බලමු නේ ගන්නලා. මැල්ලුම් ටිකක් දාගත්තා. කොහොමද දාගමු නේ වරද. කොහොමද දාගමු අනිවාර්යෙන්. පරිප්පු අනිවාර්යෙන් නැත්නම් වැඩකුත් නැහැ. පරිප්පු නැත්නම් වැඩක් නැහැ. guys කඩක් දාගන්න. මොකද බලමු. කෑම එකේ වරදක් නැහැ. රුපියල් 400යි නේ. 400. දාලා තියෙන්නේ මේ සම්බර් රයිස් නෙමෙයි නාඩු රයිස් එකේ තියෙන්නේ. නාඩු එකක් තියෙන්නේ. ඔව්. මට හිතෙනවා චිකන් කෑල්ලේ තව පොඩ්ඩක් හොඳ වුණොත් හොඳයි කියලා හිතෙනවා හැබැයි. ඔව්. රුපියල් 400ට බෑ උල්ලකුත් නෑ හැබැයි උනට මට හිතෙනවා තව චුට්ටක් මේක තිබ්බනම් හොඳයි කියලා. එතකොට මේකේ තියෙන මේ කෙනෙකුට ගන්න දෙන්නේ. ඔව් මේක වන් භෝජන. ඒතකොට හැබැයි එහෙම වුණොත් ඇති. එහෙමද? එහෙම අන්න ඒක මේක තියෙනවා. අනිවාර්යයෙන් මේ පැත්තේ යටියන්තර එතකොට ඔයිස්ට්‍රේලියාවල පැත්ත යන කට්ටිය එතකොට කෑගල්ල පැත්තට යන කට්ටිය යටියන්තර පැත්ත යන කට්ටිය අනිවාර්යයෙන්ම try කරලා බලන්න දියාගල කවුරුත් දන්න තැන කරුණාල නගරේමයි තියෙන්නේ කාලා බලන්න කාලා බලලා ඉතින් දැනත් ලක්ෂණයි මේ මාළු වනම්මනන් එහෙම අදලා ඇන්ටික් සීන් එක තියෙන්නේ නේද සීන් එක තියෙන දියාගලක්ම තමයි ඔව් ඒත් එක තමයි මේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ අපේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඕගොල්ලෝ කෑවන කාලා තියෙනවා මේ කඩෙන් ඇත්තටම කෑම රහද නැද්ද කියලා. මට නම් අවුලක් නැහැ සම්පා හොඳයි. අවුලක් නැහැ කෑම එක. අර තෙල් ගතිය එහෙම උකුත් නැහැ. තෙල් ඇඩියට අර මේ දාලා එහෙම සීන් මුකුත් නැහැ. ගෙදර හදන විදියට තියෙනවා. ගෙදර හදන විදිය කෑමක් කන්න පුළුවන්. එතනින්. ඇත්තටම. මේකට වල ලකුණු කීයක් දෙන්න පුළුවන්? මට මේක 8ක් දෙන්න පුළුවන්. මට තරක් දෙන්න පුළුවන්. ඉතින් සම්පා අපි ඉතින් ලබන සතියේ මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. අපි ගිහිල්ලා එන්නම් අපි කෑවද බං.